ඔබ තනියෙන් වැඩ කරන කෙනෙක් වෙන්නත් පුළුවන්. එහෙම නැත්නම් ඔබ කණ්ඩායමක් සමග එකතු වෙලා වැඩක් කරන්න කැමති, වැඩක් කරන්න හිතන, වැඩක් කරමින් ඉන්න, එහෙම නැත්නම් වැඩක් කරන්න ගිහිල්ලා ඒක අසාර්ථක වෙච්ච එක අතරමඟ නතර කරලා දාපු, එහෙමත් නැත්නම් වැඩක් කරලා ඒක තාම හොඳින් කණ්ඩායම හැමදෙනාම එකතු වෙලා උදව් කරලා සාර්ථක වෙච්ච අවස්ථාවක ඉන්න කෙනෙක් වෙන්නත් පුළුවන්. මේ ඕන එකක් වෙන්න පුළුවන් නිසා මට හිතුණා කතා කරන්න මේ කණ්ඩායමක් එක්ක අහු වෙලා යමක් කරනකොට කොහොමද මේක දකින්න පුළුවන් විදි. දැන් අපි දැකලා තියෙනවා සමහරවිට කණ්ඩායම් වල ඉන්න අය කියනවා රයිට් අපි කණ්ඩායමක් එකතු වෙලා මේ ගැන සාකච්ඡා කරමු. මේ වැඩේ ගැන කතා කරමු. මේ වැඩේ කොහොමද කරන්නේ? මේ වැඩේ වඩා හොඳින් කරන්නේ කොහොමද කියලා. ඉතින් අපි හැමදාම පටන් ගත්තේ උතනින්. මේ වැඩේ ගැන අදහස් කළා. මට හිතුණා අද මම කියන්නම් ඔබට මේක පටන් ගන්න පුළුවන් තව විදියක් තියෙනවා. හිතන්නකෝ දැන් ඔබ වැඩක් පටන් ගන්න 4 දෙනෙක් එක්ක අහු වෙලා 3 දෙනෙක් එක්ක අහු වෙලා 5 දෙනෙක් එකතු වෙලා මේ පොඩි සාකච්ඡාවක් කරනවා කියලා. එතන පටන් ගන්න අපි සාමාන්‍ය කතාව දැන් හොඳයි මේ වැඩේ දැන් කොහොමද මේක වඩා හොඳට කරන්නේ කියන තැන ඉන්නේ. තව අඩියක් පස්සට ගිහිල්ලා අහන්න ඔබේ කණ්ඩායමෙන් මේ වැඩේ ගැන නෙමෙයි ඔබ ගැන කියන්න කියලා. ඔබට මේ වැඩේ කරන්න කලින් දැන් මොකද අපි වැඩක් කියනවා අපිට මේ වැඩේ කරන්න යනවා අපිට මාස 3ක් මාස 6ක් අවුරුද්දක් එහෙම නැත්නම් අවුරුදු කීපයක් ඉස්සරහට තියෙන වැඩක් කියලා හිතන්නකෝ. එතකොට හිතන්නකෝ අවමේකතොත් සති 3ක් යන වැඩක් කියලා. සති 3කින් තමයි වැඩේ ඉවර වෙන්නේ. එතකන් තමයි මේ සැලසුම් කරන්නේ. ඒ සති 3ක් කියලා කියන්නේ වැඩකට යොමු කරන කාලය කියලා කියනවා කියන එක හරි ඒක වැරදි නෑ. ඒකට වෙන අර්ථකථනයක් දෙමුද අපි? මම මේක මතක් වුණා මට දැන් මේ කියනුලා මතක් වුණා මීට අවුරුදු ගානකට කලින්. දැන් අවුරුදු 20කට 25කට විතර කලින් මම ලංකාවේ පුහුණු කරන කාලේ මම එක්තරා බැංකුවක කළමනාකරුවන් එක්ක මේ පුහුණුවීමක් කරමින් හිටියා. එදා අපේ මාතෘකාව මට උන් ලබා දීපු මාතෘකාව තමයි මේ ටයිම් මැනේජ්මන්ට්. ඉතාලම පොදු නිතර කතා කරලා නිසා මේක කතා ඒ පුහුණුවීම් වලට යන වැඩිහිටියන්ට මේකේ පාවිච්ච මාතෘකාවක් නෙවෙයි මොකද්ද මේ ටයිම් මැනේජ්මන්ට් ටයිම් එක තියනවා මැනේජ් කරන්න කියන එකනේ. ඒ නිසා මේකේ හිටපු සීනියර් මැනේජර්ස්ලා කියන්නේ ඒ වෙනකොට තම අවුරුදු 20කට 25කට මීට වඩා බාලයිනේ. ඒතර එතන ඔඩියන්ස් එක හිටියේ ඒ වෙනකොට අවුරුදු 45 50 වෙන ඉතාම ජේෂ්ඨ ඉතාම අත්දැකීම් එක්ක හිටපු ඔඩියන්ස් එක. ඒගොල්ලෝ ගණන් ගත්තෙම නෑ. ආරම්භයේදී මට තේරුණා මේගොල්ලන්ගේ අවධානය ගන්න බෑ. මොකද මේ පොඩි කොල්ලෙක් මොකද්ද මේ කියන්නේ වගේනේ. මම උන් ගැහුවා මං කොහෙන් වෙලාව කීයද? තමයි ඒගොල්ලෝ ඔක්කොම දැන් වෙලාව බැලුවා. අල්ලපුවා දැන් නම්. මං කොහොමද කොච්චර වෙලා තියෙනවද? කොහොම ඒගොල්ලන්ට එකපාරට හිතුනේ දැන් මම ඔබෙන් ඇහුවොත් දැන් වෙලාව කීයද? ඔබ වලුස් බැලුවොත් වෙලාව කීයයි? තා කොච්චරලා තියෙනවද? කිව්වොත් එකපාරට ඔබට තියෙන්නේ කියන්නේ මගේ මේ කතාවට කොච්චරලා තියෙනවද කියන උතර ඔබ කියවට තව විනාඩි 15ක් පැය භාගයක් පැයක් මම මේක අහන් ඉන්නම්. ඉතින් පුහුණුවීමක් නා අපි කියනවා රයිට් පැය තව පැය දෙකක් තියෙනවා. එක්ක පැයක් තියෙනවා. එතකොට මං ඊළඟ ප්‍රශ්න තමයි ඇහුවේ මේ ඔබට තව පැයක් හිතන්නක උත්තරේ විදිහට දුන්නේ තව පැයක් තියෙනවා කියලා. හිතන්නක පැයක සාකච්ඡාවක් ඕම් බල්ලකුවා රයිට් දැන් 10ට පටන් ගත්තා දැන් විනාඩි 5ක් විතර කතා කරා. තව විනාඩි 55ක් තියෙනවා. මගේ ඊළඟ ප්‍රශ්නේ වුණේ දැන් විනාඩි 55ක් තියෙනවා කියලා ෂුවර්ද කියලා. එතකොට විනාඩි 55ක් තියෙන්නේ කාලයනේ. එත නිසා අපිට විනාඩි 55 අපි මොනවත්ම අපි කරේ නෑ කියලා. මොකද්ද නාස්ති වෙන්නේ? කාලයනේ. අපි අයියෝ පැයක් නාස්ති වුණානේ. ඒක ලොකු ප්‍රශ්නයක්ද ඔබට? හුඟක් අයට ඒක ලොකු ප්‍රශ්නයක් නෙමෙයි. පැයක් නාස්ති වුණා. පැය දෙකක් නාස්ති වුණා. දවසක් නාස්ති වුණා. අයියෝ මැච් එකක් බැලුවා දවසම නාස්ති වුණා. අයියෝ ට්‍රිප් එකක් ගියා දවස් දෙකක් අපරාධේ නාස්ති වුණා. වැඩක් කරන්න සෙට් වුණා. සති දෙකක් ගියාම වෙන මොකුත් කරගන්න හම්බුන්නේ පුදුම නාස්තියක්. සති දෙකක් නාස්ති වුණා. අහවල් තැන වැඩ කරා මම මගේ අවුරුදු දෙකක්ම නාස්ති වුණා. කියන්නේ
දැන් මේ මොකද්ද නාස්ති වෙලා තියෙන්නේ? කොහෙවත් තියෙන දෙයක්. කොහෙවත් තියෙන දෙයක් නාස්ති වෙලා. ඇයි? පැයක් නාස්ති වුණා. පැය කොහෙද දැන් තියෙන්නේ? පැය තියෙන්නේ මේ ඔල්ලෝසුවේ සහ මේ පැය තියෙන ටිකක් දුර, ටිකක් ඈති. ඒ නිසා අපිට ලොකු ප්‍රශ්නයක් නෑ නේද? පැයක් නාස්ති වුණා. ඉතින් මොකෝ? තව පැය තියෙනවනේ. හැබැයි මේ පැය එහෙම නැත්නම් වෙලාව කියන වචනේ වෙනුවට දාගමුද වෙන වචනයක්. ඒ වෙනුවට දාගන්න ජීවිතය කියලා. ජීවිතය කියලා දාගෙන බලන්න වෙලාව කියන තැනට වෙනුවට. එතකොට කාගේ ජීවිතේද? දැන් මම බලන්නේ මගේ ජීවිතය කියලා මම හදා ගන්නවා. ඒතර ඔබ කතා කරනවා නම් ඔබේ ජීවිතේ වෙන්න එපයි. ඒතර ඔබ මගේ කියන වචනේ දැම්මොත් ඉස්සරහට ඒ ගැන කියවෙන්නේ මේ කතා කර මම නෙමෙයි. ඔබ ගැනම තමයි. ඒතර කතා කර මම නම් බලනවා මගේ ජීවිතයෙන් විනාඩි 55ක් නාස්ති වුණා. මම අර පැයේ උදාහරණ තාම ගන්න හොඳේ. එහෙම නැත්තම් පැය දෙක තුනක් නාස්ති වුණා මම කියනවා පැය දෙක තුනක් නාස්ති වුණා නෙමෙයි දැන් මොකද්ද මේ කාලේ නාස්ති වුණා කියන්නේ කාලේ කියන්නේ ජීවිතේනේ. එතකොට පැය තුනක ජීවිතය මගේ ජීවිතේ නාස්ති වුණා. දවස් දෙකක් නාස්ති වුණා කියන එකට වෙලාව වෙනකොට අපි දාගත්ත ජීවිත කාලේ බලන්න දවස් දෙකක් මගේ ජීවිතේ නාස්ති වුණා. සතියක් වෙලාව නාස්ති වුණා කියන එකට අපි දානවා සතියක් මගේ ජීවිතේ නාස්ති වුණා. එතන මගේ ජීවිතේ මට කොච්චර මගේ ජීවිතේ තියෙනවද? මගේ ආයු කාලය අපි හිතමු අවුරුදු 70යි 75යි 77යි ඉන්න පරිසරය අනුව අපි හිතමු ඇවරේජ් එකම දැන් 68කට වගේ ගිහිල්ලා තියෙනවනේ අපි හිතමු 70ක් කියලා. ඒතර ජීවිතයේ උපරිම ආයු ප්‍රමාණය 70යි. හොඳයි. එතකොට 70න් දැන් මේ වෙනකොට සැහෙන ගිහිල්ලානේ. එතකොට ඉතුරු වෙලා තියෙන ජීවිතය තියෙනවනේ. ඒ ජීවිතෙන් තමයි අර පැය ගන්න විනාඩි ගන්න ගිහිල්ලා තියෙන්නේ. එතකොට කමක් නැද්ද? දැන් ටිකක් දැනෙනවා නේද? දැන් මොකද දැනෙන්නේ ඇයි? දැන් නැති වෙලා තියෙන්නේ මගේ දෙයක් නේ. මගේ ජීවිතය නැති වෙලා තියෙන්නේ. ඒතර මේක අහන් ඉන්න ඔබ මේ කියන එක හරියට අහන් ඉන්නේ නැතුව වෙනේව ගැන හිතමින් නිදාගනිමින් කමන්නේ පැයයිනේ. පැයක් නාස්තුනාට මොකද කියලා හිතුවා නම් මෙච්චර වෙලා. ඒතර දැන් ඔබට කියන්න වෙනවා ඒ නාස්ති වෙන්නේ වෙන කාගේවත් දෙයක් නෙමෙයි ඔබේ ජීවිතේ විනාඩි 55ක්. ඒකට කමක් නැද්ද? මම මේ උදාහරණ ගත්තේ මම අර පුහුණු වීමෙන්නේ. පුහුණු වීමේදී මම මේ කිව්වන් පස්සේ එහෙම හොඳට හේතු වෙලා ඔයා ඕන දෙයක් කරන්න කියලා හිටපු අය හිමීට මට තේරුණා එමෙ ඉස්සරහට එනවා පුටුවේ. ඒ වෙලාවේ වෙන වැඩ කරමින් නිකන් මම මේ ඔයා ඕන එකක් ඔයා ඇවිල්ලා වැඩේ කරන් යන්න කියපු අය හිමීට ඒ වැඩ නවත්තලා හරි බය ගහලා හරි. ඒගොල්ලෝ වැඩේ සීරියස් ගත්තා. ඊට මම ඔයගොල්ලන්ට කිව්වා මම පොරොන්දු වෙනවා ඔබේ ජීවිතයේ ඉතුරු පැය කීපය ආපහු ඔබට හම්බෙන්නේ නැති බව දැනගෙන තියෙන නිසා ඒකට හොඳ වටිනාකමක් දීලා එතෙන්දී ඔබට දෙන්න පුළුවන් උපරිමය දෙන්න. ඒතර ඔබත් තේරුම් ගන්න ඕනි මේ ගත කරන ජීවිතය ඔබේ නැවත ඔබට නෑ. ආයි ගන්න බෑ. ඒතර ජීවිතේ පැය කීපයක් ඔබ දැන් ගත කරන්න තීරණය කරලා තියෙනවා. ඒ පැය කීපේ මෙතන ඔබ භෞතිකව ඉඳලා මානසිකව වෙන තැනකට ගියොත් වෙන වැඩක් කරගත්තොත් ඔබ නිදාගත්තොත් ඒ නැති වෙන්නේ ඔබේ ජීවිතේ පැය කීපයක්. ඒකට කමක් නැත්තම් එහෙම කරන්න. එහෙම නැත්තම් හොඳින් අවධානයෙන් අහගෙන ඉන්න මේ පැය කීපේ මගේ ජීවිතය ගත කරමින් ඔබේ ජීවිතය ගැන කියලා දෙන්න හදන එකකින් මම කියන්නම් ඔබේ ජීවිතය කළමනාකරණය කරගන්නේ කොහොමද කියලා. මොකද ඔබේ ජීවිතෙන් තව ඉතුරුලා තියෙන කොටස වඩා හොඳින් කළමනාකරණය කරගත්තොත් ඔබට යන ගමන වේගවත් යන්න පුළුවන් වෙයි. ඔබට යන ගමන වඩා සතුටින් යන්න පුළුවන් වෙයි. ඔබට යන ගමනට choice එකක් හම්බෙයි. ඇයි? මම විකල්ප කීපයක් කියලා දෙන්නම්. ඔබ කළ යුතුම නෑ. හැබැයි ඔබට එතකොට විකල්ප තියෙනවා. මම මෙහෙම කරොත් මගේ ජීවිතයේ ඉතුරු කොටස වඩා හොඳින් දැන්ටත් සාර්ථකයි. වඩාත් හොඳින් කරගන්න පුළුවන් විකල්ප කීපයක්. එහෙමනම් එහෙම කරමුද
කියලා ඇහුවම මේ කට්ටිය හොඳ අප්පුඩියක් ගහලා වැඩේට ලෑස්ති වුණා. එතකොට බලන්න අපි මේ නම වෙනස් කරපු ගමන් මේ අර්ථකථන වෙනස් කරපු ගමන් බලන්න අපේ අවධානය එන හැටි. මම මේ කිව්වේ අර කණ්ඩායමේ වැඩේ ගැනනේ. කණ්ඩායම එකතු වෙලා අපේ වැඩේ ගැන කතා කරනවට වඩා අහන්න ඕන්ගෙන් වැඩේ අමතක කරන්නකෝ. මේක ඔබේ ජීවිතේ සති 3ක් කියලා හිතන්නකෝ. සති 3ක් නේ සති 3ක වැඩක් නම් කියලා මං ගත්තේ. හොඳයි. සති 3ක් ඔබේ ජීවිතේ ඔබ මේකට යොමු කරනවා ආපහු එන්නේ නැහැ. ඒත් සති 3. එහෙමනම් සති 3ෙන් ඔබ මොකක්ද ඇචීව් කරන්න හදන්නේ ඔබේ ජීවිතේට? මේක not for profit මේක voluntary කරන අනිත් අය වෙනුවෙන් කරන වැඩක් නම් සති 3 මේක කරාම ඔබේ ජීවිතේට ලැබෙන දේ මොකක්ද? භෞතිකව දෙයක් නොලැබෙන්න පුළුවන්. නමුත් ඔබට ලැබෙන මානසික ශක්තිය, ඔබ මේ විශ්වාස කරනවා පින් පව් මේකෙන් ලැබෙන පින, මේක තව කෙනෙකුට කරන උදව්වක්, ඒකෙන් ඒක දිහා බලලා ලැබෙන සතුට, ඒකෙන් උන්ට ලැබෙන ප්‍රයෝජනය, ඒකෙන් අවසානයේ මේ මුළු ලෝකෙට ඔබ ජීවත් වෙන පරිසරයට, කමියුනිටි එකට ලැබෙන ප්‍රතිලාභය වගේ දෙයක් තමයි අවධානය යොමු කරන්න ඕනේ. දැන් මේක මාස 6ක වැඩක් නම් මේ මාස 6 ඔබේ ජීවිතේ මාස 6ක ඉස්සරහට යනවා. එතකොට ඔබේ ජීවිතේ මාස 6ක ඉස්සරහට ගියාම 6 වෙනි මාසෙ ඉවරලා හැරිලා බලනකොට ඔබට සතුට වෙන්න පුළුවන් විදිහට ඔබේ ජීවිතය ගත කරලා තියෙන්න ඕනේ. එතකොට මේ කරන්න හදන දේ වැඩක් නෙමෙයි ඔබේ ජීවිතේ කොටසක්. එහෙමනම් ඒක වඩා හොඳින් කරන්නේ කොහොමද? මොකද ඒක මගේ වැඩක්වත් තව කෙනෙක්ගේ වැඩක්වත් වෙන කෙනෙකුට කරන වැඩක්වත් නෙමෙයි ඔබේ ජීවිතේ කොටසක්. මොකද ඔබ පැයක් මේ වෙනින් යොමු කරොත්, ඔබ සතියක් මේ වෙනින් යොමු කරොත්, ඒ සතියට අපි හිතමු දවසට පැය ගානේ මේ ඔය කියන වැඩේට යොමු කරනවා කියලා. ඒක වැඩකට යොමු කරන එකක් නෙමෙයි. ඔබේ ජීවිතේ එක ඔප්ෂන් එකක් ඒක. කියලා කිව්වම බලන්න මේ වැඩේට ඔවුන්ගේ ලැබෙන දායකත්වය වෙනස් වේද කියලා. ඒ වැඩේ ගැන දිහා බලන ඔවුන් බලන විදිය වෙනස් වේද කියලා බලන්න. බලන්න මේ වැඩේට ඔවුන් ඉමෝෂනලි කොච්චර attach වෙයිද කියලා. මෙහෙම කරලා බලන්න. ඊට පස්සේ හැම හම්බෙන මොහොතකම කතා කරන්නේ අපි වැඩේ ගැන, වැඩේ දියුණු කරගන්න විතරක් නෙමෙයි ඔබේ ජීවිතයේ ඒ කොටස දියුණු කරගන්නේ කොහොමද කියලා. හොඳයි. අලුත් පිවිසුමක් කරලා බලලා කමෙන්ට් එකක් දාන්න ඔබ මේ ගැන මොකද හිතන්නේ කියලා. මම නුවන් සමරපති ඔබට කතා කරේ ඔස්ට්‍රේලියාවේ මෙල්බර්න් ඉඳලා. ඔබට සුබ දවසක්. අයිබෝන්.